හෙලෝ හෙලෝ යමුද අපිත් එක්ක ගමනක් මේ කොහෙද යන්නේ කිස් කරන්නක බලන්න අපි අද යනවා වැලන්ටයින් සෙලිබ්‍රේට් කරන්න මේ වීඩියෝ එක නම් ගේන්න පොඩක් ලේට් වුණා අසනීප නිසා පොඩ්ඩක් ලේට් උනේ වීඩියෝ එක හදාගෙන තිබුණාට වොයිස් ඕවර් කරන්න තමයි ලේට් උනේ ඉතින් මේ ඩෙකරේට් කරලා තිබුණේ නම් වැලන්ටයින්ස් එකට නෙමෙයි ඩෙකරේට් කරලා තිබුණේ එතන චර්ච් එකේ මංගල්‍ය නිසා ඉතින් අපි ප්ලෑන් කරා අද සූරිය රිසෝට් එකට යන්න අපේ ඩිනර් වලට. සූරිය රිසෝට් එකේ අද වැලන්ටයින් වෙනම ඩිනර් බෆේ එකක් යනවා. ඉතින් අපි ඩිසයිඩ් කළා ඒකට යන්න ඕනේ කියලා. මොකද අපිට මෙතන හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. හරිම හොඳයි ෆුඩ්ස් එහෙම. ඉතින් ඒකම සිලෙක්ට් කරගෙන අපි ගියා සූරිය රිසෝට් එකට. මේ බොහොම අමාරුවෙන් තමයි මේ කිස් එක ගන්නේ. වැඩිය හිතන්න එපා. යන අතරතුරේදී අපේ බබා හොඳටම නිදිය ගත්තා. කොච්චර අවදි කරන්න try කරත් එයා අවදි වුණේ නැහැ. බැරිම තැන අපි කරේ එයාව අරගෙන බිමින් තිබ්බා. ඊට පස්සේ ලස්සනට නැගිටලා යන්න ගත්තා. ඉතින් ඔහොම මේ සූරිය රිසෝට් එක ඔයාලා ගිහිල්ලා තියෙනවා නම් එක්ස්පීරියන්ස් කරලා තියෙන කෙනෙක් දන්නවා ඇති. හරි අමුතු වයිබ් එකක් තියෙන්නේ. ටිකක් එළියෙන් ගත්තොත් ටිකක් ඩාර්ක් නැචරල් කොහොමද කියන්නේ ඒක නැචරල් බියුටි එකට ඒගොල්ලන් ගොඩාක් ෆස්ට් ප්ලේස් වගේ දීලා තියෙනවා. හරිම ලස්සන අමුතු වයිබ් එකක් තියෙන හොටෙල් එකක් මේක. මට මාව වීඩියෝස් වලට කැප්චර් කරන්න බැරි නිසා මම කරේ ඩුවල් කැමරා වලට ස්විච් වුණ එක. ඩුවල් කැමරා එකෙන් මාවත් ඉතින් ටිකක් පේනවනේ. මොකද මගේ vlog එක මමත් ඉන්න ඕනේ නේද? ඉතින් අපි කලින් රිසර්වේෂන් එකක් දාලා ගිහිල්ලා ගියපු ගමන් අපිට හම්බුණා හරිම රස වෙල්කම් ඩ්‍රින්ක් එකක්. ඇත්තටම කියනවා නම් ඒක 100 out of 100. ඒ තරමට මාරම ක්වොලිටි හරිම රස ඩ්‍රින්ක් එකක් කියන්න පුළුවන්. ඒකෙන්ම අපි අපේ ෆර්ස්ට් ඉම්ප්‍රෙෂන් එකම ඕකේ වුණා. ෆර්ස්ට් ඉම්ප්‍රෙෂන් එක කියන්න බෑ අපි ගිහිල්ලා තියෙනානේ කලින්. බට් අද ෆර්ස්ට් ඉම්ප්‍රෙෂන් එකම මාර ගුඩ්. මේ පොඩි ඉෂුව එකක් වුණේ අපිට ගිහිල්ලා ටික වෙලාවක් වෙයිට් කරන්න වුණා ලොබි එකේ. මොකද මේ එක හැබැයි සාධාරණයි. මොකද එදා ටිකක් ක්‍රවුඩඩ් එතන. ඒ නිසා ඒගොල්ලන්ට අපිව වෙල්කම් කරන්න ටික වෙලාවක් ගියා. වෙල්කම් කරලා ලොබි එකේ ඉන්න වුණා අපිට ටික වෙලාවක්. මෙතන තියෙනවා හරිම ලස්සන ලොකුම ලොකු පූල් එකක්. අපිට ඩිනර් අරේන්ජ් කරලා තිබුණේ අද එළියේ නිසා. ඒ කියන්නේ අපිට අවුට්ඩෝර් ඩිනර් එකක් තිබුණ නිසා මං හරිම බයෙන් ඉඳියේ බබාව මැනේජ් කරගන්න ටිකක් අමාරු වෙයි කියලා. මොකද ඉතින් ඔයාලා දන්නවනේ එයා වෝටර් ලවර් කෙනෙක්, පූල් ලවර් කෙනෙක්. පූල් එකක් දැක්කොත් I want to go. එයාගේ තීම් එක තමයි. එයාට වෝට දැක්කොත් යන්නම ඕන. ඉතින් මම හරිම බයෙන් ඉඳියේ එයාව කොහොමද කියන්නේ එයාව කන්ට්‍රෝල් කරගන්න බැරි වෙයි කියලා. බට් මැනේජ් කරගන්න ලොකු ඉෂුව එකක් වුන්නේ නැහැ. නිදිමතේ හිටපු හින්දා වෙන්නේ නැති. බලන්නකෝ මේ නිදිමතෙන් නිසා තමයි මේ විදිහට එක තැනක වාඩි වෙලා ඉන්නේ. මේ විදිහට ඉන්න නම් මං හරි කැමතියනේ. මේ වෙලාව නම් ලොකෝ බඩගින්නක් තිබුණා. මොකද මං අද ඉවිනිං ස්නැක්ස් මුකුත් ගත්තෙත් නැහැ. මොකද මට ඩිනර් බෆේ එකට ගිහලා හොද්දට කන්න ඕනේ කියන එක ඔළුවේ තිබුණාද. මොකද මම බෆේ යනවා කියන්නේ හරිම අලාභ වැඩක්. මම එච්චර ලොකුවට කන්නේ නැහැ. ඒක නිසා අලාභයි. හැබැයි අද නම් ගොඩක් බඩගින්නේ ඉඳියේ. දැන් පේනවනේ එයාගේ නිදිමත ඉවර වෙලා. දැන් ඉතින් යාව අල්ලන්න තමයි අමාරු. මේ ඉතින් ඇවිදිනවා. එයාට මේ දවස්වල ගොඩාක් questions දෙනවා. What is this mama? What is this? Always asking what is this mama? ඒක තමයි යාගේ මේන්ම question එක. මොකද යාලා තාම ඉතින් blank page එකක් fill වෙනවා වගේනේ. තාම පොඩිනේ. එයා ඉතින් අපෙන් හැමදේම අහලා එයා ඒක restore කරගන්නවා. මේ බලන්නකෝ හරිම රසයි මාරම රසයි. ඔය හස්බන්ඩ් කියන්නේත් වෙල්කම් ඩ්‍රින්ක් එක මාරම රසයි කියලා. මට ඒක දැන් මතක් වෙනකොට ආයෙ බොන්න හිතෙනවා. ඒ තරමටම ඒක රසයි. ඒක තමයි මම මෙච්චර ඒක ගැන කියන්නේ. ඉතින් ඔහොම ටික වෙලාවක් ඉන්නකොට ඔන්න අපේ ඩිනර් රෙඩි, බෆේ රෙඩි. මෙයාලගේ හොටෙල් එකේ මේ ඩෙකරේෂන්ස් වලට මම මාරම ඇට්‍රැක්ෂන් එකක් තියෙනවා. මොකද හරිම යුනික්. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. අර ලොකු හෙවි කොහොමද කියන්නේ?
හෙවි ඩෙකරේෂන්ස් නැති වුණාට ඒ තියෙන ඩෙකරේෂන්ස් හරිම ලස්සනයි. මොකද මෙයාලගේ ගාඩන් එකත් හරිම ලස්සනයි. මේ විදියට මොනවාද මේ මල් අරලිය මල්. මේ අරලිය මල් ගස් වලින් ගොඩාක් පිරීලා හරිම ලස්සනයි. ඉන්න ඉතින් අපි ආවා අපේ ටේබල් එක ළඟට. හස්බන්ඩ්ගේ නේම් එක නම් පොඩක් වැරදියට මෙන්ෂන් කරලා තිබුණේ ගණන් ගන්න එපා. මේ වීඩියෝ එකේ පොඩි ස්පෙෂල් දෙයක් වෙනවා. වීඩියෝ එක එන්න වෙනකම් බලාගෙන ඉන්න. ඉතින් අපි දින ගන්නවා. කෑම හරිම රසයි. හොඳ variety එකක් තියෙනවා. හරිම රසයි කෑම හරිම fresh. පේනවනේ මගේ මූණෙන්ම හරිම delicious foods තියෙන්නේ කියලා. බබාට ස්පැගටි දුන්නට එයා කෑවේ නැහැ ලොකුවට. මොකද කොහොමත් මේ කාලේ බබා මේ කාලේ නෙමෙයි දැන් ගොඩ කාලයක් ඉඳලා බබා කෑම කනවා හරිම අඩුයි. එයා කෑමට ප්ලේස් එකක් එයාගේ ලයිෆ් එකේ ප්ලේස් එකක් දෙන්නෙම නැති තරම් මට හිතා ගන්න බෑ එයා කන්නෙම නැති තරම්. අනික දැන් නිදිමත එන ඒ නිසා ඉතින් කොහොමත් කෑවේ නැහැ. හැබැයි මමයි හස්බන්ඩ්ුයි නම් මීල් එක හොඳටම එන්ජොයි කරා. තව කියන්න අමතක වුණා අපි ගියපු ගමන් අපිට රෝස් ෆ්ලවර් එකක් හම්බුණා රෙඩ් රෝස් එකක්. හැබැයි මට ඒකේ වීඩියෝ එකක්වත් ෆොටෝ එකක්වත් ගන්න අමතක වුණානේ. දැන් මගේ ළඟ ඒ ෆ්ලවර් එක ඇත්තෙත් නැහැ. ඒක නිසා මට මේකට ඒකේ ෆොටෝ එකක්වත් දාන්න විදියක් නැහැ. දැන් මං කියන්න යන්නේ මොකද්ද මේ වීඩියෝ එකේ ස්පෙෂලිටි එක කියලා. මං කිව්වනේ මේ වීඩියෝ එක එන්න වෙනකම් බලන්න මේකේ පොඩි ස්පෙෂල් දෙයක් තියෙනවා කියලා. මේක ස්පෙෂල් නම් මට මොකද මම කලිනුත් කියලා තියෙනවා මම ගිෆ්ට්ස් දෙන්න ගොඩාක් කැමති කෙනෙක්. මං දැන් හස්බන්ඩ් සර්ප්‍රයිස් කරන්නයි යන්නේ. හස්බන්ඩ් ගියා කැම බෙදාගෙන එන්න. ඒ අතරේ බලන්නකො මොකද වෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අපි ගියේ ඩිසර්ට් කෝනර් එකට. ඩිසර්ට් ලස්සන හොඳ රසම රස variety එකක් තිබුණා. අපි ඩිසර්ට් එකත් එන්ජොයි කරලා ඊට පස්සේ ඉතින් ගෙදර එන්න පිටත් වුණා. එතකොට නම් ටිකක් රෑ වෙලා around 9:30 වගේ වුණා. ඉතින් දැන් නිදිමතකුත් තියෙනවා. ඊට පස්සේ ෆොටෝස් ටිකකුත් කැප්චර් කරලා අපි ගෙදර එන්න පිටත් වුණා. මේ බලන්නකෝ මං කිව්වේ යාලා natural beauty එකට හරිම ප්ලේස් එකක් දීලා තමයි මේ හොටෙල් එක හදලා තියෙන්නේ. අනිම ලස්සනයි. ඉතින් අපේ මේ vlog එකත් බලන්න අපිත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉඳියට thank you so much. මම තවත් vlog එකක් අරන් එන්නම්. ඒ vlogs උත් ආදරෙන් බලලා ලස්සන comment එකක් දාන්න. ඉතින් ඔයාලටත් ආදරෙන් සතුටින් ජීවිතය ගත කරන්න ලැබෙන්න කියලා wish කරලා මම ඊළඟ vlog එකත් එක්ක එනකන් සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. bye bye. see you soon. Smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your